කොහොමද? ඔන්න අද ලෙක්චර්ස් ඉවර වෙලා ඇවිල්ලා බෝඩිමේ මොකද වෙන්නේ කියලා බලන්නයි යන්නේ. ඉතින් ලෙක්චර්ස් ඉවර වෙලා ඇවිල්ලා වොෂ් එකක් දාගන්න කල්පනා කරද්දිම තමයි මට හිතුනේ මම හොදපු නැති වලන් වගේක් තියනවා කියලා. ඉතින් වොෂ් දාගත්තාම තව දාඩිය දානවනේ. ඒ නිසා මං වලන් ටික හොදලා ඉවර කරා. මොකද නැත්තම් නාගත්තාම ඒවත් ගෑවුනහම ආය පාරක් නාගන්න වෙන නිසා මම මේ වැඩේ ඉවර කරගෙන හිටියා. මම උයනට වැඩිය ආසම වැඩේ තමයි මේ වලන් හොදන. ඊට පස්සේ මේ ටික තෙත බේරෙන්න තියලා කුණු වගේක් තිබ්බා. ඒ ටිකත් මම අහස් කරලා හිටියා. ඊට පස්සේ ඔන්න වොෂ් එකක් දාගත්තා. වොෂ් එකක් දාගෙන ඇවිල්ලා ෆ්‍රෙෂ් වෙලා උයනකම් තේ එකක් බොන්න කියලා තමයි බැලුවේ. මං එන ගමන් පාන් එකක් අරන් ආවා කීල්ස් එකෙන්. ඔන්න බලන්න එකේ මිල තිබ්බා 140ක් වගේ 139යි 140ක් වගේ තමයි පාන් රාත්තල වෙන්නේ. ලාභයි. ඒ වගේම මේ ඇෂ්රා එකක් ගත්තා. මේක නම් ගොඩක් දවස් තියාගන්න බෑ. ඒකේ සොෆ්ට් කියලාම ගහලා තියෙනවා නිල් පාට එක. මේ ඉක්මනට දිය වෙලා යනවා. ඒකේ ගණනුත් අඩුයි හැබැයි. ඊට පස්සේ රෑට කිරිබත් කන්න කියලා තමයි මං හිතුවේ. මම හිතුවා උඹලකඩ දාලා ලුණු මිරිසක් හද කිරිබත් එකක් කෑවනම් හොඳයි කියලා රෑට. මම විතරයි ඉන්නේ අද. ඒ නිසා මම කිරිබත් කන්න හිතුවා. චුට්ටක් හදාගත්තා මට ඇති වෙන්න. චුට්ටක් කිරිබත් ටිකක් හදාගත්තා. ඉස්සෙල්ලාම හාල් හොදලා ඊට පස්සේ පොල් තිබ්බේ නැහැ. පොල් මිරිකලා කිරි ගන්න නිසා පොල් පිටි එකක් තිබ්බා. අර පොල් පිටි දාපුවාම ඇත්තම පොල් ගෙඩිය කිරි ගහන්නේ නැහැ. ඒ වුණාට ඉතින් බෝඩිමක ඉන්නවනම් ටවුන් එකේ ඉන්න කට්ටිය තියෙන විසඳුමක් තමයි ඉතින් පොල් පිටි ගන්න එක. මන් දන්නේ මේකද හොඳ වෙන මොන හරි බ්‍රෑන්ඩ් එකක්ද හොඳ කියලා. මේකට කීල්ස් එකේ ඩිස්කවුන්ට් එකක් තිබ්බා ලොකු ගාණක. ඒ නිසා මං ඉතින් මේක අරගෙන ආවා. අතරට උම්බලකඩ සම්බෝලයක් එක්ක මිල්ක් රයිස්. කිරිබත් එක හදනකන් ඊළඟට අපි යමු සම්බෝල හදන්න. මේ විදිහට ලුණු කපාගෙන ඊට පස්සේ අපි ඒකට ඇඩ් කරනවා කෑලි මිරිස්. කෑලි මිරිසුයි ලුණුයි උම්බලකඩයි ලුණුයි හොඳට දාගෙන ඊට පස්සේ වංගෙඩියක් තිබ්බා. එකෙන් කොටා ගත්තා. හොඳට ලුණු චූටි වෙනකම්. මාරම රහයි. උම්බලකඩ දාපුවාම ලුණු මිරිසට අමුතුම රසක් එන්නේ. ඔන්න මගේ ඩිනර් එක රෙඩි. තනියම උනත් ලස්සනට පිළිවෙලට කන්න ඕන. තනියම ජීවත් වුණත් ලස්සනට ඉන්න ඕනේනේ. ඉතින් මම සර්ව් කරගෙන මේ විදිහට කනවා. මේ දවස්වල සයිමන්ට එහෙම නැහැ. රිපෝට් ලියන්න නැහැ. ඒ නිසා එහෙම ලොකු බරක් නැහැ ඔළුවේ. ඊට පස්සේ තව ටික වෙලාවකින් කාලය ඉවරලා මට සාමාන්‍යයෙන් තේ බොන ලෙඩක් තියෙනවා. මම දන්නේ මට ඕන තරම් තේ බොන්න පුළුවන්. ඊපස්සේ නිින්ද යන්නේ නැහැ. වැඩ තියෙන දවසට තමයි නිදිමත. හැබැයි මේ දවස්වල නිදිමතක් නැහැ. කේ ඩ්‍රාමා කීපයක් බලන්න ගත්තා. මේ දවස්වලත් එකක් බලනවා. ඒක බලන්න
බිස්කට් එකක් එක්ක තේ එකක් තිබ්බනම් හොඳයි කියලා හිතුණා. ඉතින් තේ එකක් හදාගන්න යන්න. මෙන්න මේක තමා මම මේ දවස්වල බලන්නේ ලෝය කෙනෙකුයි ගාව වැඩ කරන්න ඉන්න ගෑනු. ඒකන රොමැන්ටික් කතාවක්. ඊට පස්සේ මම මේ දවස්වල මේ විව්වැගේ මෙන්න සීරම් එක පාවිච්චි කරනවා. ඒක රැයට ගාලා මට හිතෙනවා ඒක හොඳ රිසල්ට් එකක් තියෙනවා කියලා. මම ටික දවසයි පාවිච්චි කරන්න අරගෙන. රිසල්ට් එකක් ලැබුණොත් හොඳ මං කියන්නම්. මේ දවස්වල පාඩම් කරන වැඩ කටයුතු කරන්න පටන් ගත්තේ නැහැ තව. එතකොට මම පාඩම් කරන්න යද්දී සාමාන්‍යයෙන් යුනිවර්සිටි එකේ ඉන්න ළමෙක් මට තේරෙන විදිහට කොයි වගේද කරන්න ඕන ඒ වගේ දේවල් ඊට පස්සේ A level කරන ඉන්න ළමෙක් නම් O level කරන ඉන්න ළමෙක් නම් කොයි වගේ දේවල්ද ටිප්ස් ඕනේ වෙන්නේ කියලා මම පස්සේ වීඩියෝ එකකදී මම කරන්නම්. මේ දවස්වල මම මේ කිසිම වැඩක් නැහැ වගේ ඉන්නේ ඇත්තට වැඩක් නැති නිසා. වැඩක් තිබ්බත් කියන්නේ නෝට්ස් සමහර ඒවා දීලා තිබ්බත් එහෙම එච්චර මට හිතුන්නේ නැහැ මේ දවස් ටිකේ ප්‍රෙෂර් එකක් දාගන්න ඔළුවට. දවස් කීපයක් හරි මුකුත්ම නොකර ඉන්න එකත් හොඳයි කියලා මට හිතුණා. මොකද එක දිගට ඊට පස්සේ වැඩ කරන්න තියෙනවා. අනවශ්‍ය විදිහට ලොකු ප්‍රෙෂර් එකක් ගන්න ඕනේ නැහැ කියලා හිතුණා. මෙන්න පහෝදා උදේ මේ දවස් ටිකේ දිග නිවාඩුවක් තියෙනවනේ දවස් 4ක. ඔන්න බලන්න ඉර පායලා. ඊට පස්සේ මට හිතුණා මගේ ටේබල් ක්ලොත් එක පොඩ්ඩක් හැඩි වෙලා වගේ කියලා. ඒ නිසා ඒක මම චේන්ජ් කරලා අලුත් මගේ හાર્ට් ටේබල් ක්ලොත් එක දාගත්තා. චූටි වෙනස්කම් වලින් පුළුවන් ජීවිතේ සමහර දේවල් ආය අලුතෙන් පටන් ගන්න. ෆ්‍රෙෂ් වෙන්න. අපි නොහිතන පොඩි දේවල් අපිට ජීවිතය අලුත් කරගන්න උදව් වෙනවා.